certificate course in sport taping වැඩමුළුවේ සහතික පත්‍ර certificate course එකේ පළවෙනි දේශනය මම ඩොක්ටර් චතුර එදිරිසිංහ මම sport and exercise medicine physician කෙනෙක් ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ ශ්‍රී ලංකාවේ ශ්‍රී ලංකා වෛද්‍ය ආයතනයේ ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ තමයි වැඩ කටයුතු කරන්නේ. ඉතින් මේ අපේ ස්පෝර්ට් ටේපින් කෝස් එකේ කෝස් ඩිරෙක්ටර් විදිහට කටයුතු කරන්නේ මම. එතකොට අපි ඔයාලට මම පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් කරලා පටන් ගන්නම් මේ කෝස් එක ගැන. ඔයාලා බොහෝ දෙනෙක් දැනුවත් ඇති කෝස් එක පිළිබඳව. මේක දින 3ක පාඨමාලාවක්. අද පළවෙනි දවසේ. එතකොට අපේ 5 වෙනිදා දෙවෙනි දවසේ දේශන තියෙනවා ලෙක්චර්ස්. ඊට පස්සේ 7 වෙනිදා ප්‍රැක්ටිකල් වර්ක්ෂොප් එක තියෙනවා. එතකොට මම ඔයාලට අපි ඇත්තට මේ ආයතනයෙන් මට මේ කෝස් එක ප්ලෑන් කරන්න කතා කරාම අපි මුලින් ඉඳන්ම මම සහ අපේ රිසෝස් පර්සන්ලා කීප දෙනෙක් අපි ඉස්සෙල් එකතු වුණා. ඔයාලා දන්නවා මිස් ආවර්ජන අඩිසිල්ලා සහ සිතිජ ෆර්නෑන්ඩු දේශක ලෙක්චරර්. අපි තුන් දෙනා එකතු වෙලා කතා කරේ දිගටම මේක ඒ කියන්නේ අර වන් ඩේ වර්ක්ෂොප් එකක් නැතුව මෙතන තියරි දැනුම අපි වේලාසනින් ඔයාලට ලබා දීලා වර්ක්ෂොප් එක පුරාවට ඔයාලත් එක්ක ගොඩක් ප්‍රැක්ටිකල්ස් කරන්න සහ ගොඩක් කේසස් කතා කරන්න තමයි අපේ බලාපොරොත්තුව තියෙන්නේ. ඒක තමයි ඇත්තටම ඉම්ප්‍රෙෂනල් ස්ටෑන්ඩඩ් එකත් ඒක. සාමාන්‍යයෙන් ටේපින් කෝස් එකක් වුණාම ඒක 2-3 days වගේ තියෙනවා. ඉතින් එතකොට අද පළවෙනි දේශනයේ තියෙන්නේ මස්කියුලර් ස්කෙල්ටන් ඇනටොමි කියන එක. එතකොට මේකෙදී අපේ මේකට සහභාගී වෙනවා විවිධ කාණ්ඩවල අය සහභාගී වෙන බව මට දැනගන්න ලැබුණා. මම දන්න විදිහට ෆිසියෝതെරපිස්ට් ස්ටුඩන්ට්ස්ලා, ඊට පස්සේ ස්පෝර්ට් ට්‍රේනර්ස්ලා, ඒ වගේ අය සහභාගී වෙනවා. තව යුනිවර්සිටි ස්ටුඩන්ට්ස්ලා, කෝචර්ස්ලා, ඒ වගේ විවිධ ලොකු රේන්ජ් එකක ප්‍රොෆෙෂනල්ස් තියෙන ප්‍රොෆෙෂනල්ස්ලා මේකට සම්බන්ධ වෙනවා. ඉතින් එතකොට මේ මෙතෙන්දී ඔයාලට ඇනටොමි ඉන්ජරිස් ගැන එක එක අයට එක එක මට්ටමේ දැනුමක් ඇති. එතකොට ඒක නිසා අපි මුලින්ම ෆස්ට් ඩේ අපි කරන්නේ ඇනටොමි සම්බන්ධ ඔයාලට මස්කියුලර් ස්කෙල්ටල් ඇනටොමි. මස්කියුලර් ස්කෙල්ටල් ඇනටොමි වලදීත් අපේ මේ කෝස් එකට අදාළ වෙන කෝස් එකේදී අපි කතා කරන ඉන්ජරීස් සහ ටේපින් කරන මසල්ස්, ජොයින්ට් ඒව ගැන තමයි අපි මේන්ලි ફોකස් කරලා අද වර්ක්ෂොප් එක අද ලෙක්චර් එකේදී කතා කරන්නේ. එතකොට අපි බැලුවොත් අපේ ආයතනෙන් ඔයාලට කියලා තියෙනවා මේ මැසේජස් ටික දෙන්න කියලා මට කිව්වා. පළවෙනි එක තමයි ඔයාලගේ Zoom එකේදී රෙජිස්ට්‍රේෂන් එකේ ඔයාලට ෂෙයා කරලා තියෙනවා ඔයාලගේ group එකේ නම් ලිස්ට් එක, නේම් ලිස්ට් එක. එතකොට ඒ නේම් ලිස්ට් එකට අදාළව ඔයාලට ඔයාලගේ නම රීනේම් කරන්න කියලා. උදාහරණයක් ඔය අපි දමු කලන නම් එතකොට ඔයාගේ කලන කියලා දාලා ඔයාලගේ නේම් එකට ඉස්සරහින් ඉන්ඩෙක්ස් නම්බර් එක දාලා තියන්න. එතකොට අපිට ඇටෙන්ඩන්ස් එකක් ගන්න පුළුවන් හරියටම කවුද කියලා. එහෙම නැති අයව බොහෝ දුරට ඔයාලා මේක රෙජිස්ටර් නොවිච්ච කෙනෙකුට මේ ලින්ක් එක ගිහිල්ලා නම් එයාලව අයින් කරાવી ඔයාලගේ රෙජිස්ටර් නම්බර් එක බලලා මේකට ලොග් වෙන්න. අනිත් එක තමයි දැන් Zoom lectures තියදී අපි දන්නවා දැන් 7 to 10 කියන්නේ ටිකක් boring hours. ඉතින් නිදිමත වෙන වෙලාවල් සහ ඇනටොමි කියන්නේ ඒ වගේම ටිකක් එච්චරම අර ටේපින් වගේ ඉන්ට්‍රස්ටිං සබ්ජෙක්ට් එකක් නෙමෙයි. ඒක නිසා ඔයාලට නිදිමත වෙන්න පුළුවන්, කම්මැලි වෙන්න පුළුවන්. ඒ හින්දාම තමයි අපි ඇත්තටම නිකන් අර Zoom වාඩි වෙලා කරනවට වඩා දැන් මොකද එකම ලෙක්චර් එකක් එකම මේකක් තමයි යන්නේ. ඒ හින්දා තමයි අපි ඇත්තටම මේ ස්ටුඩියෝ එකකට ඇවිල්ලා මේ ලෙක්චර් එක කරන්න කියලා ආයතනයෙන් අපිට මට දැනුවත් කරේ. එතකොට ඒක නිසා අපි පුළුවන් තරම් ඔයාලට Zoom ලෙක්චර් එකේ ඉන්න කියලා ආරාධනා කරනවා. ඒකම එතකොට ඔයාලට ප්‍රශ්න අහන්න පුළුවන්. එතකොට මේ ප්‍රශ්න වලට අපිට පිළිතුරු ලබා දෙන්න පුළුවන්. මේක ඩිස්කෂන් එකක් විදිහට යන එක හොඳයි. ඔයාලට මම කියන දේවල් පැහැදිලිව ඇහෙනවද? මොන හරි නැත්තම් ඇහෙන එකේ අඩුවක් තියෙනවද? හරි. අපි ඇනටොමි ගැන කතා කරද්දී අපේ පළවෙනිම දේ තමයි ඇනටොමිකල් පොසිෂන් කියන එක.
ඔයාලට මේකේ පෙන්නවා ඔයාලගේ ස්ක්‍රීන් එකේ ෂෙයා කරලා තියෙනවා ඇනටොමිකල් පොසිෂන් කියන එක. ඇනටොමි කතා කරද්දී වැදගත් මේකක් තමයි ඇනටොමිකල් පොසිෂන් කියලා කියන්නේ. ඒ කියන්නේ අපි යම්කිසි ඇනටොමි වලදී අපි ඉස්සෙල්ලාම කතා කරන්නේ මේ ස්ට්‍රක්චර් එකක් ගැන. එතකොට මෙතන ඉන්න ෆිසියෝതെරපි ස්ටුඩන්ට්ස්ලා ෆිසියෝതെරපිස්ලා වගේ ඇත්නම් මේකේ අයිඩියා එකක් ඇති. අනිත් කවුරු හරි දන්නේ නැති කෙනෙකුටත් එක්ක තමයි මම මේ බේසික් කිනම්ම කතා කරන්නේ. එතකොට අපේ ඇනටොමි කියද්දී අපි කතා කරන්නේ අපේ බොඩි එකේ ස්ට්‍රක්චර් එක ගැන. ඒ කියන්නේ අපේ හැදිලා තියෙන විදිය. එතකොට අපි උදාහරණයක් කිව්වොත් අපි ඒ කියන්නේ අපිට කියන්න පුළුවන් මිනිස්සෙකුට කකුල් දෙකක් තියෙනවා, අත් දෙකක් තියෙනවා, එතකොට ඇඟිලි පහක් තියෙනවා. ඒ වගේ බේසික්ම විදිහට එක්ස්ප්ලেইন කරොත් ඒ කියන්නේ ඇනටොමි තමයි. එතකොට මේ ඇනටොමි ගැන කතා කරද්දී ඇනටොමි වලදී අපේ බොඩි එකේ රීජන්ස් කීපයකට අපි ඉස්සෙල්ලා බෙදනවා. එතකොට පළවෙනි එක තමයි ඔයාලට පේනවා මේ මෙතන තියෙන්නේ හෙඩ් කියන එක තියෙනවා. ඔයාලගේ ලෙක්චර් එකෙත් පේනවා. මේ හෙඩ් කියලා කියන්නේ අපේ බෙල්ලට උඩින් තියෙන මෙතනින් උඩ කැලලට අපි හෙඩ් කියනවා. ඊට පස්සේ බෙල්ලට නෙක් කියන එක කියනවා. ඊට පස්සේ මේ පපුව තියෙන ප්‍රදේශයට අපි කියනවා තොරැක්ස් කියලා. ඊට පස්සේ පපුවට යටින් තියෙනවා ඇබ්ඩොමන් කියන ඒරියා එක. ඊට පස්සේ අපේ උකුල හරියට අපි කියන්නේ පෙල්විස් කියලා. then we have lower limbs අපේ කකුල් තියෙනවා lower limbs. ඊට පස්සේ අත් දෙකට අපි කියනවා upper limbs කියලා. එතකොට මේක අපි පොසිෂන් එකක් ගැන කතා කරද්දී මේකේ සමහර ලාවට පොඩ්ඩක් අපිට කන්ෆියුස් වෙන්න පුළුවන් හින්දා අපි ඒ කියන්නේ අපි දන්නකො දැන් අපි මේකේ දියවල් කතා කරද්දී අපි කියනවා අපේ බොඩි එකේ නහයේ තියෙන කටට උඩින් කියලා. හරිද? එතකොට අපිට කියන්න පුළුවන් මේ අතේ මේ තම්බ් එක කියන මේ තම්බ් කියන එක තියෙන මොන පැත්තෙන්ද කියලා ඇහුවොතින් කවුරු හරි ඇඟේ එළියෙන්ද ඇතුලෙන්ද කියලා ඇහුවොත් අපිට සමහරවල් දැන් මෙහෙම බැලුවොතින් අපේ ඇඟේ ඇතුල් පැත්තට වෙන්න තමයි තම්බ් එක තියෙන්නේ. මෙහෙම අත තියාගෙන හිටියොත් තම්බ් එක තියෙන්නේ අතේ එළියට වෙන්නේ. ඒක නිසා අපි ඇනටොමිකල් පොසිෂන් කියලා එකක ඉඳගෙන තමයි අපේ බොඩි එක ගැන ඩිස්ක්‍රයිබ් කරන්නේ. එතකොට අපි ඇනටොමිකල් පොසිෂන් එකේ කියන්නේ අපි සාමාන්‍ය මෙහෙම ඉස්සරහා බලාගෙන මෙහෙම අත් දෙක ඉස්සරහට අත් දෙක මෙහෙම ඉස්සරහට තියෙන විදිහට ඉන්න එක විදිහ. දැන් මේ ඔයාලට මේ ස්ක්‍රීන් එකේ තියෙන රූපෙන් පෙන්නනවා. එතකොට මේ පොසිෂන් එක කියන්නේ position is standing upright with the head and feet pointing forward. Eyes looking straight ahead. as වලින් කෙලින් බලාගෙන ඉන්නවා. The lower limbs are close together with feet parallel. අපේ කකුල් දෙක ළඟ තියෙන්නේ කකුල් දෙකේ feet යටි පතුල් feet එක parallel තියෙනවා. ඊට පස්සේ upper limbs are down at the side of the body with palm of the hand facing forward. ඒ කියන්නේ අපේ මේ අල්ල කියන එක ෆාම් එක ඉස්සරහට තියෙනවා. දැන් මෙන්න මේ රූපේ වගේ අපි කවුරු හරි කෙනෙක් ඉස්සරහා බලාගෙන කකුල් දෙක ලං කරගෙන අත් දෙක මෙහෙම දෙපැත්තට තියලා ඉන්න එකකට තමයි අපි ඇනටොමිකල් පොසිෂන් කියලා කියන්නේ. මේ පොසිෂන් එකේ ඉඳගෙන තමයි අපි දේවල් විග්‍රහ කරන්නේ. දේවල් අපි කතා කරන්නේ. ඇනටොමි වලදී ඩිස්ක්‍රයිබ් කරන්නේ. එතකොට මේ ඇනටොමි වලදී තව වැදගත් අපිට වචන ටිකක් තියෙනවා. ඒ වචන ටිකත් අපි වැදගත් වෙනවා. අපේ දේවල් ඩිස්ක්‍රයිබ් කරද්දී අපි ඇනටොමි වලදී යූස් කරන වචන ටිකක් තියෙනවා. ඒකට ඒව තමයි පළවෙනි එක වචනේ තමයි ප්‍රොක්සිමල් කියලා කියන්නේ. ප්‍රොක්සිමල් කියන එකේ තේරුම දන්නවද ඔයාලා කවුරු හරි? ප්‍රොක්සිමල් කියන එකේ තේරුම තමයි අපේ බොඩි එකේ closer to the axial skeletal කියන එකට. ඒ කියන්නේ අපේ ඇඟ දෙසට වෙන්න කියන එක. එතකොට අපි දැන් එක්සැම්පල් එකක් විදිහට කිව්වොත් අපිට කියන්න පුළුවන් elbow is situated more proximal to the body than wrist. wrist එකට වඩා elbow එක අපේ body එකට proximally තියෙන්නේ. ඒකට හැබැයි shoulder කියන joint එක shoulder joint situated more proximally than elbow. එතකොට මේ shoulder එක තමයි අපේ ඇඟ පැත්තට වෙන්න තියෙන්නේ. ඒකට තමයි අපි proximal කියලා කියන්නේ. ඊට පස්සේ ඒ වගේම use කරන වචනයක් තියෙනවා distal. distal කියන්නේ අපේ ඇඟට දුරින් තියෙනවා කියන එක. ඒකට උදාහරණයක් අපි දැන් මේ joint එකක් අපේ ඇඟිල්ලේ joint එකක් ගත්තොත් මෙතන මේ joints දෙකක් තියෙනවා. මේ මෙතන එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන තව joint එකක් තියෙනවා. හරිද? ඒකට මේකට අපි කියනවා distal interpharyngeal joints කියලා. ඒකට මේක තමයි proximal interpharyngeal joints. ඒක තමයි ඇඟ දෙසට තියෙන්නේ. මේක distal එක. ඒ වගේ අපේ ඇඟෙන් එළියට තියෙන ඒවට අපි කියනවා distal කියලා. ඊට පස්සේ තව මේකත් ඉතාමත් වැදගත් වචන දෙකක් superior inferior කියන එක.
සුපීරියර් කියලා කියන්නේ අපේ ඇඟේ higher, ඒ කියන්නේ උඩින් තියෙනවා කියන එක. inferior කියලා කියන්නේ යටින් තියෙනවා කියන එක. ඊට පස්සේ anterior posterior කියන එක මේකත් අපේ anatomy වලදී තාමත් වැදගත් වචන දෙකක්. මොකක්ද anterior posterior කියන එකේ තේරුම? anterior posterior කියන එකේ තේරුම මොකද්ද? anterior කියලා කියන්නේ ඉදිරියෙන් කියන එක. දැන් ඔයාලා අහලා තියෙනවා anterior cruciate ligament කියලා. anterior කියලා කියන්නේ අපේ ශරීරයේ ඉදිරියෙන් කියන එක. posterior කියලා කියන්නේ පිටිපසින් කියන එක. anterior cruciate ligament, posterior cruciate ligament කියලා කියන්නේ anterior කියන්නේ ඉස්සරහින් තියෙන එක. posterior කියන්නේ පිටිපස්සෙන් තියෙන එක. ඊට පස්සේ මේකත් ඉතාමත් වැදගත් medial and lateral කියන වචන දෙක. medial සහ lateral මොකද්ද මේ දෙකේ තේරුම? medial කියලා කියන එකේ තේරුම තමයි අපේ ඇඟේ මැද පැත්තට වෙන්න කියන එක තමයි medial කියන එක, closer to the midline. අපේ body එකේ මැදට වෙන්න තියෙන එක තමයි අපි medial කියලා කියන්නේ. lateral කියලා කියන්නේ අපේ body එකෙන් එළියට වෙන්න තියෙන එක, away from the midline. ඒකට අපි උදාහරණයක් ඔයාලා අහලා තියෙන වචන මොනවද කියන්න බලන්න. මොනවද? So what are the things you know starting from medial and lateral in our body? medial කියලා කියන එක කියන්නේ closer to the midline කියන එක. So medial ඔයාලා අහලා ඇති, you may heard medial collateral ligament of the knee, lateral collateral ligament of the knee, MCL LCL කියලා කියන්නේ medial collateral ligament and lateral collateral ligament කියන එක. එතකොට කෙනෙක් මැසේජ් එකක් දීලා තියෙනවා, can you describe in English as well, so I think you may understand these things, these words, because it's most of the slide are going to be in English, so I think you may understand. I will try to describe in English as well. So එතකොට මේ වචන ටික ඔයාලට තේරුණා කියලා හිතනවා. අපි ඊළඟට යම් බලන්න. So what is the musculoskeletal system? අපි අද කතා කරන්නේ musculoskeletal anatomy ගැන. What you mean by musculoskeletal system? musculoskeletal system කියන්නේ මොකක්ද? ඒතකොට musculoskeletal system කියන්නේ it's a system which working together, the muscles and basically skeletal system. There are two systems, muscular system and skeletal system. They are going to work together. The muscles සහ bones. අපේ skeletal system එකේ තියෙන අස්ථි මේ දෙක එකතු වෙලා වැඩ කරද්දී හැදෙන system එක තමයි අපි muscular skeletal system කියලා කියන්නේ in simple language. So it include bones, muscle, tendon and ligaments. හරිද? bones සහ muscle, tendon සහ ligament කියන ඒවා එකතු වෙලා තමයි මේ muscular skeletal system එක හැදෙන්නේ. ඒකට මේ අපි අපේ ගත්තොත් systems එකේ තියෙන දේවල් ගැන කතා කරොත් we do have joints in our musculoskeletal system. joint කියලා දෙයක් තියෙනවා. මොකද්ද මේ joint එකක් කියලා කියන එකේ තේරුම? What is the meaning of a joint? මොකද්ද මේ joint එකක් කියන එකේ තේරුම? joint එකක් කියලා කියන්නේ the point at which two or more bones meet. හරිද? ඒ කියන්නේ අස්ථීන් bones දෙකක් හෝ ඊට වඩා ප්‍රමාණයක් එකට එකතු වෙන තැනකට අපි joint එකක් කියලා කියනවා. example elbow joint.
හරිද? humerus, femur, ulna and radius කියන දෙක එකතු වෙලා elbow joint එක හැදෙනවා. ඊට පස්සේ අපේ ඊට පස්සේ ගත්තොත් shoulder joints, scapula and humerus. හරිද? ඒ වගේ bones දෙකක් එකට එකතු වෙලා හැදෙන තැනකට තමයි අපි joint එකක් කියලා කියන්නේ. ඊට පස්සේ cartilage කියන එක ඔයාලා අහලා තින්නේ නේද? What you mean by a cartilage? Cartilage is a soft connective tissue found between joints. මේ joints අතර තියෙන connective tissue එකකට තමයි, ඒ කියන්නේ මේ දෙක ඒකේ ක්‍රියාකාරීත්වය පහසු කරන්න මේ දෙක මැද තියෙන soft connective tissue එකට තමයි අපි cartilage එකක් කියලා කියන්නේ. දැන් මේ taping, අපේ sport taping ගැන කතා කරද්දී ස්පෙෂලි වැදගත් වෙන එකක් තමයි ligaments කියන්නේ. මේක ඔයාලා දැනගන්න ඕනේ. ligament එකක් කියලා කියන්නේ මොකද්ද? ligament එකක් කියන්නේ මොකද්ද? ligament එකක් කියලා කියන්නේ it's also a connective tissue that attach bone to bone. හරිද? ligament එකක් කියලා කියන්නේ bone එකක් bone එකට සම්බන්ධ කරන්න, bone එකක් bone එකට connect කරන්න, එකට එකතු කරලා තියාගන්න තියෙන connective tissue එක. ඒ කියන්නේ අපි දැන් මෙහෙම bone දෙයක් joint එකක් කියලා කියන්නේ I told you joint is a union of two or more bones. හරිද? ඒකට bones දෙකක් මෙහෙම එකට joint වුණොතින් ඒ දෙක එකට මෙහෙම තියෙන්නේ නැහැ නේ නිකන්. මේක අපිට දෙපැත්තට යන්න පුළුවන් නේද? It's unstable. So ඒක නිසා මේ දෙක එකට joint කරන්න මේ දෙක එකට tie කරලා තියෙන එක තමයි අපි ligament එකක් කියලා කියන්නේ. එතකොට අපි දැන් මෙහෙම බෝන් එකක් කුයි මෙහෙම බෝන් එකකුයි තියෙනවා නම් බෝන්ස් දෙකක් තියෙනවා නම් ඒ බෝන්ස් දෙක එකට ටයි කරලා තියන්න තියෙන දේවල් වලට තමයි අපි ligaments කියන්නේ. එතකොට අපිට ස්පෙෂලි අපි මේ ස්පෝර්ට් ටේපින් වලදී මේ ligaments කියන දේවල් ඩැමේජ් වුණොත් ligament damage වලට අපි මේ ටේපින් කරනවා මේ බෝන්ස් දෙක එකට එකතු කරලා තියාගන්න උදව් කරන්න. හරි. එතකොට ඒකට තමයි අපි ligament එකක් කියලා කියන්නේ. එතකොට tendon එකක් කියන්නේ මොකද්ද? tendon. So tendon එකක් කියලා කියන්නේ connective tissue that attach muscle to bone. muscle එකක් ඇවිල්ලා muscle එකට they usually don't attach to a bone directly. හරිද? muscle එකක් ඇවිල්ලා දැන් muscle එකක් මෙහෙම තියෙනවා නම් muscle එකක් තියෙද්දි මේ muscle එක මෙහෙම කෙලින්ම මෙතන bone එකක් තියෙනවා නම් මේ muscle එකයි bone එකයි දෙකට එකට නිකම්ම connect වෙන්නේ නැහැ. හරිද? they usually attach via a tendon. මෙහෙම tendon එකක් through තමයි muscle එකක් bone එකට attach වෙන්නේ. මොකද මේ bone කියන්නේ very hard tissue. bone එකක් කියන්නේ it's a very hard tissue. muscle කියන්නේ it's a soft tissue. ඒකත් bone කියන්නේ soft tissue තමයි by definition, but මේක hard composition එක ගත්තොත් hard. මේකේ soft. හරිද? එතකොට මේ දෙක එකට directly connect වෙන්න බෑ. ඒක නිසා මෙන්න මේ tendon කියලා ඒක tendon කියන්නේ ටිකක් firm structure එකක්. මේ tendon එකක් through තමයි මේ දෙන්න එකට connect වෙන්නේ.
හරි. ඊට පස්සේ අපේ තියෙනවා මසල්ස් තියෙනවා. මේ මසල්ස් ගත්තාම මසල් කියලා කියන්නේ අපේ muscles අපේ ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. Two types of muscles we can divide into two. There are several basically three types of muscle, but we can divide into two types. හරිද? අපිට muscles කාණ්ඩ ගත්තොත් groups තුනක් තියෙනවා. Skeletal muscles, smooth muscles and cardiac muscles. But we can divide it into two. ඒක අපිට දෙකකට කඩන්න පුළුවන්. මේ තුනකට තියෙන muscles වර්ග දෙකකට කඩන්න පුළුවන්. එකක් තමයි voluntary muscles, අනිත් එක තමයි involuntary muscles කියලා කියන්නේ. voluntary muscles කියලා කියන්නේ අපිට හිතාමතා පාලනය කළ හැකි කියන එක. හිතාමතා පාලනය කළ හැකි කියන ඒවට එක්සාම්පල් තමයි skeletal muscles, එහෙම නැත්නම් කංකාල පේශි කියන එක. voluntary muscle කියන එකට. Involuntary muscle කියලා කියන්නේ we can't control it consciously. We can't control it consciously, but it is also under control of autonomic nervous system. එතකොට මේ involuntary muscles කියලා කියන්නේ හිතාමතා පාලනය කරන්න බෑ. එයාව පාලනය වෙන්නේ අපේ autonomic nervous system එකෙන් තමයි එයාව පාලනය කරන්න. අපිට හිතාමතා පාලනය කරන්න බෑ. හරි. එතකොට අපේ ඊට පස්සේ අපි joints ගැන කතා කරවුතින් මම ඔයාලට ඉස්සෙල්ලත් කිව්වා explained earlier as well. joint එකක් කියලා කියන්නේ it's a union between bones. හරිද? There are 230 joints in our body. අපේ body එකේ joints 230ක් විතර තියෙනවා. එතකොට ඒකේ ප්‍රධාන එක joints වර්ග තුනක් තියෙනවා mainly. එතකොට අපි මේ taping වලදී අපිට ගොඩක්ම වැදගත් වෙන්නේ synovial joint කියන එක. synovial joint එකක් කියලා කියන්නේ ඒකේ කියන්නේ synovial membrane එකක් තියෙනවා. ඒකේ අනිත් features තමයි it can move freely. ඒකට අපිට freely move කරන්න පුළුවන්. එතකොට මේ synovial joints උත් අපිට වර්ග කරන්න පුළුවන් ප්‍රධාන කාණ්ඩ කීපයකට. ඒකට උදාහරණ තමයි මේ hinge joint කියන එක. hinge joint එකක් කියලා කියන්නේ අපේ elbow, ankle, knee කියන්නේ modified hinge joint එකක්. ඒ වගේ දේවල් වලට අපි hinge joint කියලා කියනවා. ඒකේ shape එක ගත්තොත් මෙන්න මේ වගේ shape එකක් තමයි තියෙන්නේ. හරිද? hinge joint එකක් කියන එක. ඊට පස්සේ අපිට තියෙනවා sandal joint කියලා. ඒක අර අශ්වයාගේ පිටේ තියෙන්නේ අපි නැගලා යන්නේ අන්න ඒ වගේ shape එකක් තමයි තියෙන්නේ. ඊට පස්සේ අපේ මේන්ම අපේ body එකේ තියෙන ප්‍රධානම joints තියෙනවා ball and socket joint, shoulder joint එක, hip joint එක. These are ball and socket joints. ඊට පස්සේ අපිට තියෙනවා condyloid, pivot, plane joints. ඒ වගේ joints වර්ග කීපයක් තියෙනවා synovial joints අතරේ බැලුවාම. ඊට පස්සේ there are another two types of joints, cartilaginous joint and fibrous joint කියන එක. cartilaginous joint and fibrous joint. cartilaginous joint කියලා කියන්නේ ඒක slightly තමයි move කරන්න පුළුවන්. ඒක usually තියෙන්නේ pubic symphysis, intravertebral joint, intervertebral joints මේවා තමයි අපේ cartilaginous joint කියලා කියන්නේ. ඊට පස්සේ we do have fibrous joint. fibrous joint කියන එක තියෙනවා. fibrous joint කියලා කියන්නේ ඒවා fixed joint. හරිද? ඒවා usually තියෙන්නේ අපේ cranium එකේ. අපේ this joint are located in our cranium. ඒ කියන්නේ අපේ හිස් කබලේ තියෙන joints. ඒවා fibrous joint. ඊට පස්සේ then we are going to look into our skeletal system. හරිද? දැන් අපේ skeletal system එකේ දේවල් ගැන තමයි කතා කරේ. අපි දැන් බලන්න යන්නේ ඒකේ කොහොමද අපේ skeleton එක කියන එක හැදිලා තියෙන්නේ, how it's made of කියන එක.
එතකොට ඔයාලා දන්නවා අපේ මෙතන අපේ මෙතන අපේ sorry අපේ මම ඔයාලට මේ ස්ක්‍රීන් එකේ පෙන්වන්නම් අපේ ස්කෙල්ටල් සිස්ටම් එක ගත්තාම අපේ ස්කෙල්ටල් සිස්ටම් එකේ උඩ සුපීරියර්ම තියෙනවා අපේ ස්කල් එක කියන එක. එතකොට ස්කල් එක කියලා කියන්නේ බෝන්ස් ගොඩක් එකතු වෙලා හැදිලා තියෙන එකක්. අපිට හැබැයි ටේපින් වලදී මේක ඉච්චරම වැදගත් වෙන්නේ නැහැ ස්කල් එක කියන එක. ඒක නිසා මම ඒක ගැන කතා කරන්න යන්නේ නැහැ වැඩිපුර. Then we have mandible. අපේ මේ mandible කියන එක තියෙනවා lower jaw එක. Then below that we do have spinal column. Spine කියන එක තියෙනවා. sorry spine තියෙනවා posteriorly. anteriorly අපේ තියෙනවා මෙතන sternum. මේ තියෙන sternum කියන එක අපේ පපුවේ මෙතන මැද තියෙන එකට අපි කියනවා sternum කියලා. එතකොට sternum එක තියෙනවා. sternum එකයි අපේ පිටිපස්සේ තියෙන spine එකයි මේ දෙක එකතු වෙනවා දෙපැත්තෙන් අපේ පපුවේ තියෙන ribs වලින්. හරිද? එතකොට we do have ribs. මේ තියෙන්නේ these are the ribs. So these are not very much important in sport taping. We don't going to tape these ribs, so I will skip these structures. Then here we have a very important structure. What you call this joint? මේකට මොකක්ද කියන්නේ මේ joint එකට අපේ sport වලදී අපිට වැදගත් වෙන ගොඩක්ම වැදගත් වෙන structure එකක් මොකක්ද? මොකද්ද මේක? What is this structure? ඔයාලට mute කරන්න පුළුවන් unmute කරන්න පුළුවන් නේද? Yeah. Yes, Numa has commented it as a glenohumeral joint. Yeah, it is a glenohumeral joint. We can call it as shoulder joint as well. එතකොට අපිට shoulder joint එක කියලා කියන්න පුළුවන්. නැත්නම් ඒක අපි glenoid cavity එකයි එකත් එක්ක තියෙන හින්දා humerus එකයි connect වෙන හින්දා අපි ඒකට කියනවා glenohumeral joint කියලා. This is a very important joint because this is the most dislocating joint in our body. අපේ body එකේ තියෙන ගොඩක්ම dislocate වෙන joint එක. ඒකට අපි sport taping එහෙම නැත්නම් strapping කියන එකේදී දැන් අපේ workshop එකේදී අපි ඔයාලට K taping techniques සහ strapping කියන එක joint strapping කරන හැටිත් කියලා දෙනවා. එතකොට අපි එතනදී ඔයාලට කියලා දෙනවා මේ shoulder එක dislocate වෙන shoulder එකට support කරන්න කොහොමද strap කරන්න කියලා. එතකොට මේ shoulder joint කියන එක ඉතාමත් වැදගත්. ඒකේ shoulder joint එකේ තියෙන bony structures වල තියෙන හැදිලා තියෙන විදිහ නිසා we can get a large range of motion. අපිට මේක joint එක shoulder joint එක කියන එක හැදිලා තියෙන්නේ මේ වගේ පොඩි shoulder කියන්නේ ball and socket joint එකක්. ඒ කියන්නේ මෙහෙම ball එකක් වගේ එකක් ඇවිල්ලා socket එකට connect වෙන එක තමයි වෙන්නේ. මේකේ හැබැයි socket එක කියන එක ඒකේ මේ concave ගතිය අඩුයි. ඒ කියන්නේ මේක මෙහෙම අර socket එකක් වගේම නෑ. ඒක ගොඩක් ටිකක් flat ගතියක් තියෙන්නේ. ඒ නිසා මේ ball එක slip වෙන්න පුළුවන් මෙතන මේ cavity එකෙන් එළියට. හරිද? ඒක එහෙම තියෙන නිසා අපිට ලොකු රේන්ජ් එකකට යන්න පුළුවන් මේ shoulder එක අපිට move කරන්න පුළුවන් එක එක පැති වලට. හැබැයි මෙතන තියෙන disadvantage එක තමයි මේ movements වැඩි නිසා සහ මේකේ තියෙන අර structure එක නිසා
මේක ගොඩක් ඩිස්ලොකේට් වෙන්න chance එකක් තියෙනවා. ඉතින් ඒ ඩිස්ලොකේට් වෙන ෂෝල්ඩර්ස් රිකරන්ට් ඩිස්ලොකේට් වෙන අයගේ අපිට පුළුවන් මේ කන්ටැක්ට් ස්පෝර්ට් ස්පෙෂලි රග්බි ෆුට්බෝල් බාස්කට්බෝල් ඒ වගේ අයගේ මේ ෂෝල්ඩර් එක ස්ට්‍රැප් කරන්න පුළුවන්. ඒක ඩිස්ලොකේට් වෙන එක අඩු කරන්න සපෝට් කරන්න. ඊට පස්සේ මේ තව එතනම තියෙනවා තව ජොයින්ට් එකක්. මේ ක්ලැවිකල් එකයි මේ ඇක්‍රොමියම් එකයි ස්කැපියුලා එකේ මෙන්න මෙතන. ඔයාලට පේනවා ඇති ස්ක්‍රීන් එකේ මොකද්ද ඒ ජොයින්ට් එක මේ මෙන්න මෙතන තියෙන එක. මෙතන තියෙන එක. මොකක්ද ඒ ජොයින්ට් එක? What is the joint? ඇක්‍රොමිය ක්ලැවිකුලර් ජොයින්ට්. හරිද? ඒක තමයි ඇක්‍රොමිය ක්ලැවිකුලර් ජොයින්ට් කියලා කියන්නේ. ඒකත් අපිට ස්පෝර්ට් වලදී ස්පෙෂලි වැදගත් වෙන ඉම්පෝර්ටන්ට් ජොයින්ට් එකක්. මොකද අපි සමහරලාවට මේ if we fall on a ground හරිද? මේ අපි බිමට වැටුනොත් ෂෝල්ඩර් එක වැදුනොත් මෙන්න මෙතන එන ප්‍රෙෂර් එක මේ ෂෝල්ඩර් එකෙන් එන ප්‍රෙෂර් එක මේ ජොයින්ට් එකට මෙතන තියෙන ජොයින්ට් එකට ට්‍රාන්ස්මිට් වෙන්න පුළුවන්. එතකොට සමහර ලාවට මේකේ මේ ජොයින්ට් එකේ ස්ප්‍රේන් වෙන්න පුළුවන් ඇක්‍රොමිය ක්ලැවිකුලර් ජොයින්ට් එක. එතනින් පොඩි සමහරලා ඩිස්ලොකේට් වෙන්න පුළුවන්. එතකොට ඒකත් අපිට ටේපින් ටෙක්නික්ස් තියෙනවා මේ ඇක්‍රොමිය ක්ලැවිකුලර් ජොයින්ට් එක සපෝට් කරන. ඒවා අපි ඔයාලට අපේ ප්‍රැක්ටිකල් එකේ අපි දැන් සිලබස් එක හදලා තියෙනවා කරන ජොයින්ට්ස් වලට මොනවද ඔයාලා අපි ස්ට්‍රැපින් කරන්න කියලා. එතකොට අපි ඇක්‍රොමිය ක්ලැවිකුලර් ජොයින්ට් එකේ ස්ප්‍රේන් එකක් ස්ට්‍රැප් කරලා ඒක ස්ටැබිලයිස් කරන විදිහ අපි කතා කරනවා. අපිට බොහෝ වෙලාවට මගේ එක්ස්පීරියන්ස් එක තියෙනවා ඔය මේ අපි ෆුට්බෝල් වල වගේ සෙල්ලම් කරද්දි ප්ලේයර්ස්ලා වැටෙනවා මේක ජොයින්ට් එක ස්ප්‍රේන් වෙනවා. හැබැයි අපි යාලට හරියට ටේප් කරෝතින් හරියට ස්ට්‍රැප් කරෝතින් එයාලට ඒකත් එක්ක ක්‍රීඩා කරන්න පුළුවන් වෙනවා. හරි. එතකොට ඒ දෙක අපි කතා කරන ස්පෙෂලි ජොයින්ට්ස් දෙකක් ඉන්න මම ඔයාලට මෙන්ෂන් කරේ. ඊට පස්සේ මේ අපේ බෝන්ස් තියෙනවා. මේ බෝන් එක හියුමරස් කියන අපර් ලිම්බ් එකේ තියෙන බෝන් එක. We are going to discuss this thing later as well. අපි මේ වෙන වෙනම අයිත් කතා කරනවා. Then we have this here elbow joint, ulna, radius, and the wrist joint. ඒ ටික තියෙනවා. Then we have a hip joint. මේ hip joint කියන එක මෙතන තියෙනවා hip joint එක. ඊට පස්සේ femur කියන bone එක තියෙනවා. Largest bone in our body, longest bone, දිගම bone එක femur කියන bone එක. පස්සේ we do have knee joints. මේකත් ඉතාමත් වැදගත් joint එකක් knee joint එක කියන එක. ඔයාලා දන්නවා ස්පෝර්ට් වලදී ස්පෙෂලි කන්ටැක්ට් ස්පෝර්ට් වලදී ඉන්ජරීස් වෙන්න පුළුවන් joint එකක් තමයි knee joint එක කියලා කියන්නේ. ඒක ඔයාලා අහලා ඇති ACL anterior cruciate ligament, posterior cruciate ligament, medial collateral, lateral collateral. These ligaments can injured during sport events and during practices. හරිද? එතකොට අපි ඔයාලට ප්‍රැක්ටිකල් එකේදී රිජිඩ් ටේප් ටෙක්නික්ස් වලදී කියලා දෙනවා කොහොමද knee joint එක ස්ට්‍රැපින් කරන්නේ ඉන්ජරි වෙච්ච කෙනෙකුට කියන එක. Then we have these two bones. The larger one is tibia, the smaller one is fibula. මේ පොඩි එක fibula, ලොකු එක tibia කියන bone දෙක තියෙන්නේ. ඊට පස්සේ මෙතන අපේ පල්ලෙහා තියෙනවා ankle joint එක. වලලු කර කියන එක this tibia and fibula. එතකොට
අපි ඇන්කල් ජොයින්ට් එකත් ස්ට්‍රැප් කරන හැටි ඔයාලට කියලා දෙනවා ප්‍රැක්ටිකල් වලදී. මේ තියෙන්නෙත් ඔයාලට අපේ මේ බෝන් ස්ට්‍රක්චර්ස් වල පින්තූරයක්ම තමයි. එතකොට මේ තියෙන්නේ සේම් මෝස්ලි සේම් ඉස්සෙල්ලක වගේ මේ මෙන්න මේ පික්චර් එක මේ එක ඔයාලට නිකන් සමරයිස් කරලා තියෙන important bones in our body. එතකොට මේ රූප බලා ගන්න මේ වයින් ඔයාලට ඇනටොමි කියලා කියන්නේ දැන් ගොඩාක් වෙලාවට ඇනටොමි වලදී අපි මම කියවන ස්ට්‍රක්චර් එකක් කියලා අපි ඩිස්ක්‍රයිබ් කරන්නේ we are going to describe a structure. හරිද? එතකොට අපිට මේ ස්ට්‍රක්චර් එක ඩිස්ක්‍රයිබ් කරන්න නම් අපි ඒක දැකලා තියෙනවා නම් අපිට ඩිස්ක්‍රයිබ් කරන්න පුළුවන් නේද? අපි දැන් as example මම කිව්වොත් අපි පොඩි ළමයෙකුට even a kid can describe a elephant කෙනෙක්ව අපේ පොඩි එක්කෙනෙකුට උනත් කියන්න පුළුවන් නේද? because they have seen it. ඒගොල්ලෝ ඒක බලලා දැකලා තියෙනවා. එතකොට දැකලා අලින්ම එලට මතකයි. අලියට හොඬ බැලක් තියෙනවා කියලා පාඩම් කරන්නේ නැහැ නේ. they are not going to memorize. හරිද? එතකොට ඒක පාඩම් කරන්නේ නැහැ. ඒක තියෙනවා. එතකොට ඒ රූපේ දැකලා පුරුදු වෙලා තියෙනවා. ඒ නිසා ඔයාලා ඇනටොමි වලදී අනිවාර්යයෙන්ම මේ රූප දැකලා ඒක මතක තියාගන්න එක වැදගත්. අනිත් එක තමයි මේ බෝන් ස්ට්‍රක්චර්ස් ජොයින්ට් ඒවා තියෙන එක හරියට අයිඩියා එකක් තියෙන්න ඕනේ ඔයාලට මේ ස්ට්‍රැපින් and taping K-tape කියන ඒවා යූස් කරන්න. හරිද? බැන්ඩේජ් එකක් යූස් කරන්න උනත් මේ ඇනටොමි නොලෙජ් එක තියෙන්න ඕනේ. දැන් අපි ස්පෝර්ට්ස් සෙක්ටර් එකේ ස්පෙෂලි ඉන්නේද්දී අපි දකින්න එකක් තමයි ගොඩක් වෙලාවට මේ ස්ට්‍රැපින් සහ ටේපින් කරන අයට අයිඩියා එකක් නැහැ මේ ඇනටොමි එක ගැන. ජොයින්ට් එකේ ඇනටොමි එක they don't have any idea. හරිද? ඒතකොට සමහර අයට කිසිම අදහසක් නැහැ. ඒකට එයාලා මේ මොකක් හරි කවුරු හරි දැකපු එකක් එහෙම බලාගෙන තමයි එයාලා මේක කරන්නේ. But if you have an idea about how these joint work, how these muscles work, how they located in our body, where they located in our body. හරිද? ඒව ඔයාලට අදහසක් තියෙනවා නම් අයිඩියා එකක් තියෙනවා නම් ඔයාලට වර්ක් අවුට් කරගන්න පුළුවන් කොහොමද මේක ටේප් කරන්නේ, කොහොමද මේක ස්ට්‍රැප් කරන්නේ කියන එක ඔයාලට අයිඩියා එකක් ඔයාලටම හදාගන්න පුළුවන්. එතකොට ඔයාලට මේ ටේපින් ටෙක්නික් සමහර ඒවා මෙමරයිස් කරගෙන කටපාඩම් කරගෙන මතක තියාගන්න ඕනේ නැහැ. ඔයාලට අයිඩියා එකක් තියෙනවා නම් අපි මේ ටේප් කරන එකේ බලාපොරොත්තුව මෙන්න මේක. දැන් මේ ඉන්ජරි එකේදී වෙලා තියෙන්නේ මෙන්න මේ සිටුේෂන් එකේ දැන් මෙයාගේ බෝන් එක මෙහෙම උඩ ගිහිල්ලා තියෙන්නේ. එහෙනම් අපි පල්ලෙහාට කරලා තමයි ටේප් කරන්න ඕනේ. මේක තමයි normal position එක. කියන එක ඔයාලට අයිඩියා එකක් තියෙනවා නම් ඔයාලට මේක ලේසියෙන් කරගන්න පුළුවන්. හරි. එතකොට මේ තියෙන්නේ අපේ අප ලිම්බ් එකේ අප බොඩි එකේ අප ලිම්බ් එකේ තියෙන පින්තූරයක් පික්චර් එකක්. එතකොට ඔයාලට මේ පික්චර් එක මම මේ ප්‍රසන්ටේෂන් එකට දාලා තියෙන්නේ මේකෙදි ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් මේ බෝන්ස් කොහොමද අපේ දැන් අපි එලියෙන් බැලුවාම කොහොමද මේ අපේ කොයි තැන්වලද මේ ජොයින්ට් එක සහ මේ බෝන්ස් තියෙන්නේ කියන එක. එතකොට ඔයාලට මෙතන අපේ අපර් ලිම්බ් එක ප්‍රධාන කොටස් කීපයකට ඩිවයිඩ් කරන්න පුළුවන්. එතකොට මෙතන අපේ උඩම තියෙනවා ෂෝල්ඩර් ජොයින්ට් එක නැත්නම් ග්ලෙනෝහියුමරල් ජොයින්ට් එක කියන එක. එතකොට ඒකේ මීඩියලි තියෙන එක තමයි මේ ස්කැපියුලා දෙක තියෙනවා. එතකොට ස්කැපියුලා එකට තමයි මේ හියුමරස් එක ඇවිල්ලා කනෙක්ට් වෙලා තියෙන්නේ. එතකොට හියුමරස් and ස්කැපියුලා එකතු වෙලා තමයි මෙතන ග්ලෙනෝහියුමරල් ජොයින්ට් කියන එක හැදිලා තියෙන්නේ. මේ පින්තූරේ you can see this is the clavicle and here you have the scapula. එතකොට මේ ස්කැපියුලා එකේ ඇක්‍රොමියම් එකයි මේ clavicle එකයි කියන එක මෙන්න මෙතනදි කනෙක්ට් වෙලා ජොයින්ට් වෙලා හැදෙනවා acromio clavicular joint. එහෙම නැත්නම් AC joint කියන එක acromio clavicular joint එක මෙතන තියෙනවා. ඊට පස්සේ අපේ humerus එක තියෙනවා.
ඊට පස්සේ we have elbow joint කියන එක මෙතන තියෙන්නේ අපේ humerus and ulnar radius කියන joints එකතු වෙලා මෙන්න මෙතන තමයි elbow joint එක තියෙන්නේ. Then we have wrist joint. එතකොට මේ wrist joint එක and elbow joint එක in between this area we are calling it as forearm. මේ හරියට අපි කියන forearm කියලා. එතකොට මේ shoulder joint and elbow joint එක අතර තියෙන එකට අපි කියනවා arm කියලා. හරිද? arm and forearm. ඊට පස්සේ මෙතන අපේ තියෙනවා wrist joint එක. wrist joint එකට distally තියෙන area එකට අපි කියනවා hand කියලා. හරිද? එතකොට මේ ටිකට අපි කියන්නේ hand, මේක wrist, this is elbow, this is forearm, this is arm, this is the shoulder. හරිද? එතකොට areas ටික තමයි තියෙන්නේ. එතකොට අපේ දැන් taping අපි workshop එක දවසේ we are going to describe how to strap a shoulder, how you taper bicep muscle, how you are going to taper tricep, and how you are going to support the elbow muscles, especially these lateral and medial epicondylitis. ඒ කියන්නේ tennis elbow සහ golfer's elbow කියලා කියන්නේ අන්න ඒවා කොහොමද strap කරන්නේ. If time permit we are going to teach you how to strap a wrist joint එකක් කොහොමද strap කරන්නේ කියන දේවලුත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ අපේ මේ lower limb එක තියෙනවා. එතකොට මේ lower limb එකේ තියෙන regions තමයි අපේ මේ උඩම තියෙනවා. ඒකට අපි කියනවා hip region කියලා. hip region එක. ඊට පස්සේ අපේ hip joint එක තියෙනවා. කකුල අපේ lower limb එක ගිහිල්ලා connect වෙන තැන hip joint එක. මේ දෙපැත්තේ තියෙන hip joint එක. ඊට පස්සේ අපේ තියෙනවා femur කියන bone එක. femur bone එක. Then we do have knee joints. එතකොට අපේ මේ knee joint එක ඊට පස්සේ තියෙනවා. Between this knee and hip joint we have femur. femur කියන bone එක තියෙනවා. knee එකයි hip joint එකයි අතරේ. මේ area එකට අපි කියනවා මොකද්ද අපි කියන්නේ area එකට? knee and hip එක අතර area එකට අපි කියනවා thigh කියලා. එතකොට thigh එකේ ඉස්සරහා පැත්තට අපි කියනවා anterior thigh. පිටිපස්ස පැත්තට we call it as posterior aspect of thigh. හරිද? එතකොට this area we call medial aspect of the thigh. හරිද? ඊට පස්සේ then we do have this region we call it as leg. මේක ඇල්ලට අපි කියලා කියන්නේ leg එක කියලා, leg region කියලා. knee එකේ ඉඳන් elbow එක වෙනකන් තියෙන region එකට අපි කියනවා leg එක කියලා. ඊට පස්සේ අපේ elbow නෙමෙයි sorry ankle. හරිද? ankle එකයි knee එකයි අතර තියෙන area එකට අපි leg කියලා කියනවා. ankle එකට පල්ලෙහායින් inferiorly තියෙනවා foot එක. foot එක කියන එක මෙතන ankle එක තියෙනවා. එතකොට ankle එකට යටින් තියෙන area එකට අපි foot කියලා කියනවා. එතකොට ඒක තමයි අපේ ප්‍රධාන අපේ skeletal system එකේ අපිට මේ taping වලට වැදගත් වෙන joint සහ areas ටික. ඊට පස්සේ අපි body එකේ අපි muscular system එකේ සහ ඉස්සරහා දේවල් වලට යන්න ඉස්සෙල්ලා අපි දැනගන්න ඕනේ දේවල් ටිකක් තියෙනවා muscles ගැන. We do have 3 types of muscles. අපිට අපේ body එකේ muscles වර්ග 3ක් තියෙනවා. එකක් තමයි cardiac muscles කියලා කියන්නේ. හෘද පේශි කියන එක. මේ තියෙන cardiac muscles කියන එක. ඊට පස්සේ we do have skeletal muscle. skeletal muscle කියන එක තියෙනවා. ඊට පස්සේ smooth muscles තියෙනවා. skeletal muscles and smooth muscles කියන ඒවා තියෙනවා. ඒකට අපිට especially මේ muscular skeletal system එකේදී අපිට වැදගත් වෙන්නේ මෙන්න මේ skeletal muscle කියන එක.
skeletal muscle. එතකොට skeletal muscle එක කියලා කියන්නේ it's a long cylindrical non branching muscle. non branching කියලා කියන්නේ ඒක branch වෙන්නේ නැහැ. ඒක it's look like a cylinder. හරිද? long cylinder. ඒ කියන්නේ නිකන් මේ fiber එකක් වගේ. හරිද? ඒක branch වෙන්නේ නැහැ. හරිද? අතු බෙදෙන්නේ නැහැ. සමහර muscles තියෙනවා ඒවා branch වෙනවා. දැන් especially ඔයාලට මේ picture එකේ ඔයාලට පේනවා දැන් screen එකේ බැලුවොත් මේ තියෙන්නේ cardiac muscle එක ඔයාලට පේනවා මේ එකක් ඇවිල්ලා මෙහෙම දෙකකට branch වෙලා තියෙනවා. හැබැයි මේ skeletal muscle කියන එක branch නෑ. මේ පේනවද? fibers කෙලින්ම තියෙනවා. හරිද? එතකොට මේ muscle එකේ smallest part එකට අපි කියන්නේ muscle fiber එකක් කියලා. muscle fiber එක. එතකොට මේ muscle fibers එකතු වෙලා muscle fibers ටිකක් එකට එකතු වෙලා they form the muscle fibers get together and form a fascicle. fascicle කියන එකක් හදනවා මේ muscle fibers එකතු වෙලා. then මේ muscle fibers fascicles ටික එකතු වෙලා තමයි අපේ මේ ලොකු තියෙන මේ muscle එක කියන එක හැදෙන්නේ. එතකොට මේ තියෙන්නේ bone නේ. this is a bone, this is muscle. so muscle is attached to bone via a tendon. මේ tendon එකක් කරහා තමයි muscle එක bone එකට connect වෙන්නේ. එතකොට මේ muscle කියන එකේ muscles ගත්තාම මේ muscle එකේ තියෙන මේ muscle fibers එකතු වෙලා මේ fascicles කියන ඒවා හැදෙනවා. fascicle එක එකතු වෙලා මේ muscle එක කියන එක muscle bundles කියන ඒවා හැදෙනවා. මේ muscle අපේ වටේට ගත්තොතින් මෙන්න මේ muscle එක protect වෙන්න muscle එක එකට මෙහෙම එකතු වෙලා තියෙන්නේ muscle එක වටේ තියෙනවා fascia කියලා. fascia සිංහලෙන් කියන්න මට මතක නෑ හරියට. fascia කියලා නිකන් ඒක ආවරණයක්. ඒක කවරයක් වගේ අපි අර පොත්වලට කවර දානවා වගේ මේක ආවරණය කරලා තියෙනවා මේ fascia කියන එකෙන්. ඒ fascias ඇතුලේ තමයි මේ muscles තියෙන්නේ. ඒකට අපේ මේ muscular system එකේ ගත්තාම මේ විදිහට muscles ගොඩක් තියෙනවා අපේ muscles. දැන් මෙතෙන්දී අපි හැම muscle එකක් ගැනම අපි අධිගෙන ගන්න යන්නේ නැහැ. ස්පෙෂලි අපේ දැන් ස්පෝර්ට් වලට වැදගත් වෙන සහ මේ ටේපින් කරද්දී ඔයාලට වැදගත් වෙන large muscles ගැන තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපේ ටිකක් තියෙන ලොකු large muscles ගැන තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ බොඩි එකේ ගත්තාම අපේ මේ රූපේ ගත්තොත් අපිට ටේපින් වලදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන muscles තමයි ස්පෙෂලි දැන් මේ muscles ගැනත් ඔයාලා දැනගන්න ඕනේ. මේ මෙතන තියෙන අපේ අතේ එළියේ තියෙන muscle එක deltoid කියන muscle එක. ඊට පස්සේ මෙතන මේ pectoralis major කියන muscle එක තියෙනවා. අපේ chest එකේ anteriorly මෙතන pectoralis major තියෙනවා. ඊට පස්සේ මේ මෙතන අපේ තියෙනවා muscle එක. මොකද්ද මේ muscle එක? මොකක්ද මේ muscle එක? bicep කියන muscle එක තියෙනවා. අපේ bicep එක. මේ තියෙන්නේ මෙතන තියෙන්නේ මේ bicep කියන muscle එක. මේ තියෙන bicep එක. ඊට පස්සේ අපේ මෙතන පිටිපස්සේ තියෙනවා tricep කියන muscle එක. ඊට පස්සේ අපේ මේ බඩේ abdomen එකේ තියෙනවා rectus abdominis කියන muscle එක. ඊට පස්සේ මෙන්න මේ ඉතාමත් වැදගත් අපේ මේ ටේපින් වලට ස්ට්‍රැපින් වලට ගොඩක් වැදගත් වෙන මසල්ස් ටිකක් තියෙනවා lower limb එකේ. thigh එකේ තියෙන මසල්ස් අපිට ඉතාමත් වැදගත් වෙනවා. anterior thigh එකේ තියෙන මසල් එක මොකද්ද? thigh එකේ ඉස්සරහින් what is the muscle located in anterior thigh here?
මොකක්ද ඒ මසල් එකට කියන නම අපි කියන්න බලන්න. Hmm. What is the muscle? What is this muscle? Anterior thigh muscle. Yeah, quadricep. හරිද? ඔතේ quadricep කියන muscle එක it is not a single muscle, it's a muscle group. ඒක muscle group එකක් ඇත්තටම මේ quadricep කියලා කියන්නේ. එතකොට ඒකේ තියෙන muscles අපි වෙන වෙනම ඇත්තටම දැනගන්න ඕනේ. yes නූම කමෙන්ට් කරලා තියෙනවා rectus femoris කියලා. rectus femoris කියන්නේ one of these quadricep. quadricep වල තියෙන එක muscle එකක්. ඊට පස්සේ මෙතන මේ ඇතුලේ medial thigh එකේ මොනවද තියෙන muscles? මේ හරියට වෙන්න. මේ හරියට වෙන්න තියෙන muscles මොනවද medial thigh එකේ? කවුරු හරි කියන්න බලන්න දන්න කෙනෙක්. medial thigh එකේ තියෙන මේ අපේ මට ඉන්ෆෝමේෂන්ස් ලැබුණේ නම් ගොඩක් ෆිසියෝതെරපි ස්ටුඩන්ට්ස්ලා ටිකක් ඉන්නවා කියලා. හැබැයි මේ අපේ මසල්ස් මහද්දී ලොකු රෙස්පොන්ඩ් එකක් එන්නේ නැහැ මෙතන. ඇත්තටම මේ ඔයාලට කියන්න ඕනේ මේ මෙතන මේ ඉන්ස්ටිටියුට් එකෙන් මේක කෝස් එක පටන් ගද්දී එයාලා ප්ලෑන් කරද්දී මම කිව්වේ එයාලට මැක්සිමම් 20 පාර්ටිසිපන්ට්ස් ලව රෙජිස්ටර් කරන්න කියලා. මොකද මගේ ඇත්තටම ප්ලෑන් එක තිබ්බේ අපේ වර්ක්ෂොප් එකේ රිසෝස් පර්සන්ලා දෙන්නෙක්ව අරගෙන ප්‍රැක්ටිකල් එක කරන්න. රිසෝස් පර්සන්ලා දෙන්නයි. එතකොට එක්කෙනෙකුට 10 පාර්ටිසිපන්ට්ලා වගේ ඉන්න විදිහට රිසෝස් පර්සන්ලා දෙන්නයි. අපේ රිසෝස් පර්සන් ඔක්කොම 3 දෙනෙක් ඉන්නවා. 3 දෙනාම ලෙක්චර්ස් වලට අපි කරනවා. ප්‍රැක්ටිකල් වලට දෙන්නෙක්ව යූස් කරලා. හැබැයි මේ එකපාරටම දැන් ඒකේ අන්තිම ඩෙඩ්ලයින් තිබිච්ච දවස්වල සමහර අය රෙජිස්ටර් වෙන්නේ නැතුව ඇඩ්වාන්ස් පේ කරලා තිබ්බා. එහෙම වෙලා තිබුණා. සමහර අය රෙජිස්ටර් වෙන්න නම දීලා යාලට අර 20 පාර්ට් සීට්ස් ඉවර වෙච්ච නිසා බැරි වෙච්ච අය හිටියා. ඒ වගේ අය ගොඩක් රික්වෙස්ට් කරා මේක ඕපන් කරන්න, මේක අපිට තව අපිට chance එක දෙන්න කියලා. ඇත්තටම මේකේ දැන් අපේ ඒක නිසා අපිට තව එහෙම අර සමහර අය ඇඩ්වාන්ස් කරලා තියෙනවා මේ අහන්නෙත් නැතුව. ඒ කියන්නේ අපේ මේකේ ඉන්ස්ටිටියුට් එකේ විස්තර අහන්න නැතුව යාළුවෙක්ගෙන් විස්තර අරගෙන ඇඩ්වාන්ස් කරලා. ඒකෝට ඒ වගේ අය අපිට අයින් කරන්න කොහොමත් බැරි වුණා. ඉතින් ඒ වගේ නිසා ඇත්තටම 30 පාර්ටිසිපන්ට්ලා ඉන්නවා. ඒක නිසා අපි වර්ක්ෂොප් එකේදී ඔයාලට ඒක ප්‍රශ්නයක් නොවෙන්න අපේ ප්‍රැක්ටිකල් කරන වෙලාවට අපේ ඉන්ස්ට්‍රක්ටර්ස්ලා 3 දෙනාම පාර්ටිසිපේට් කරනවා. එතකොට ඔයාලට එක්කෙනෙකුට 10 දෙනෙකුට එක ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් වගේ සුපර්වයිස් කරන්න පුළුවන්. ඒක නිසා තමයි පොඩ්ඩක් කට්ටිය වැඩි උනේ. දැන් මෙතන ගෲප් එකේ ඉන්න අයත් ඇති. මේ කියන්නේ සමහර අය මාව පර්සනල් දන්න අය ඉන්ස්ටිටියුට් එකෙන් බෑ කිව්වට පස්සේ මට කතා කරලා මේ අනේ කොහොම හරි ડોක්ටර් මේකේ සීට් එකක් අරන් දෙන්න රෙජිස්ටර් වෙන්න කියලා කීප දෙනෙක් කතා කරලා රෙජිස්ටර් වුණා. ඒ වගේ ඇත්තටම මේ පාර්ටිසිපන්ට්ලා මේ 30ට අපි නමත් ගත්තෙත් බොහොම අමාරුවෙන්. ඇත්තටම තව 10 දෙනෙක් 15 දෙනෙක් වගේ දැන්ටත් රික්වෙස්ට් කරනවා කෝස් එකට එන්න මේව කරන්න. ඉතින් අපි එයාලට කිව්වේ ඊළඟ නෙක්ස්ට් කෝස් එකට රෙජිස්ටර් වෙලා එන්න කියලා. මොකද ගොඩක් තව මීටත් වඩා වැඩි කරොතින් මේකේ කෝස් එකේ ක්වොලිටි එක දැන් ඔයාලට ප්‍රැක්ටිකල් කරන්න අමාරු වෙන්න පුළුවන්. ඒ නිසා අපි දැන් ප්‍රැක්ටිකල් වලට ඉන්ස්ට්‍රක්ටර්ස්ලා 3 දෙනෙක් එනවා.
ඔයාලට සුපර්වයිස් කරන්න, ඔයාලට ප්‍රශ්න තියෙන ඒවා අහන්න, ඔයාලා කරන දේවල් හරිද කියලා බලන්න. අපිට ඒක නිසා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි, මං කියාගෙන ආවේ අර මේ මෙතන ෆිසියෝതെරපි ස්ටුඩන්ට්ස්ලා එහෙම ඉන්නවා. ඒගොල්ලෝ මේකට පාර්ටිසිපේට් වෙන්න. එතකොට ඔයාලට ලේසි සහ මේක ඉන්ටරැක්ටිව් වුණාම හොඳයි. මොකද්ද මේ මැද තියෙන මසල් එක? අන්මියුට් කරලා කියන්න බලන්න කවුරු හරි. එක්කෙනෙක් තියෙනවා ග්‍රැසිලිස් කියලා. තව කට්ටියක් කියනවා ඇඩක්ට් කියලා. ඕ දැන් ඒක හරි. ඒ ග්‍රැසිලිස් කියලා කියන්නේ ග්‍රැසිලිස් කියන්නේත් ඇඩක්ට් කම්පෝනන්ට් එකේ තියෙන මසල් එකක්ම තමයි. එතකොට අපි මේ මසල් ගෲප් එකට අපි කියනවා ඇඩක්ට් කියලා. ඇඩක්ට් කියලා කියන්නේ මේ කකුල් දෙක එකට ලං කරනවා කියන එක. එතකොට we can call it this muscle group as adductor muscle group. එතකොට මේ පිටිපස්සේ මොකද්ද මේ තියෙන මසල්ස්? What are these muscles? මෙන්න මේ ඒරියා එකේ තියෙන මසල්ස් වලට අපි මොනවද කියන්නේ? glutes නේද? glutes කියලා කියනවා. gluteal region කියලා අපිට ඒකට කියන්න පුළුවන්. එතකොට ඊට යටින් gluteus medius, minimus, gluteus maximus ඒ වගේ මසල්ස් කීපයක් තියෙනවා. එතකොට ඒකට අපි generally කියනවා gluteal region කියලා. ඊට පස්සේ මේ යට තියෙන මසල් group දෙක මොකක්ද? ඒක posterior thigh එකේ මේ glutes වලට යටින් තියෙන්නේ මොකක්ද? posterior, yes, hamstrings. What is this muscle group? Hamstring. හරිද? එතකොට hamstring කියලා කියන්නේ there are 3 muscles in this group. හරිද? අපි ඒවා වෙන වෙනම කතා කරනවා. ඊට පස්සේ අපේ මේ මෙතන යට තියෙනවා gastrocnemius කියන muscle group එක. gastrocnemius එළියෙන් තියෙනවා. ඊට ඇතුලෙන් තියෙනවා soleus and plantaris ඒ වගේ පොඩි පොඩි මසල්ස් ටිකක් තියෙනවා. ඒකට මේන් මසල් එක තමයි එතන තියෙන gastrocnemius and මෙන්න මේ ස්ක්‍රීන් එකේ ඔයාලට පේන්නේ එතන තියෙන ස්ට්‍රක්චර් එකට අපි මොකද්ද කියන්නේ? මෙන්න මෙතන මේ තියෙන මෙන්න මේ හරියට මොකද්ද අපි කියන්නේ? What is this structure? Yes, Achilles tendon. Achilles tendon. Very good. Achilles tendon කියන එකට නම හැදිච්ච හැටි දන්නවද ඔයාලා? මේ නිදිමතයිත් එක්ක නෑ නේද? පොඩ්ඩක් වෙන දෙයක් කතා කරොත්. Achilles බය වෙන්න එපා. මේ තව ටිකකින් ඔයාලට ඉන්ටර්වල් එක උත් දෙනවා. පැය 3ක් එක දිගට ඉන්න අමාරුයි නේද? නිදිමතේ දැන් කට්ටිය නිදිත් ඇති. මේ Achilles tendon එකට නම හැදිච්ච හැටි දන්නවද? කොහොමද මේ Achilles tendon එකට නම හැදුනේ Achilles tendon කියලා? ඔයාලා බලලා තියෙනවද මේ Troy කියලා ෆිල්ම් එක බලලා තියෙනවද? Achilles tendon එකට නම හැදිච්ච හැටි. හරි, Achilles tendon එකට නම හැදිච්ච විදිය කියන්නම්. මේ Troy කියලා ඔයාලා ෆිල්ම් එකක් තියෙන එක බලලා ඒකේ තියෙනවා ඒකේ
ඉන්නවා ඇචිලිස් කියලා එක්කෙනෙක්. එයා මේ ඉස්සර මේවයි කතාවල තියෙන්නේ he's a half god. ඇචිලිස් is a half god. He's a war hero. එයා අර යුද්ධ වීරයෙක්. එතකොට එයාව පොඩි කාලෙදී in his childhood එයාව මේ අර අමූර්තේ ගිල්ලලා තියෙනවා. ඒකට අමූර්තේ ගිල්ලද්දී එයාව අල්ලලා තියෙන්නේ අමූර්තේ මේ ගිල්ලන්න එයාව අල්ලලා තියෙන්නේ මේ හීල් එකෙන්. හීල් එකෙන් අල්ලලා තමයි එයාව වතුරට දාලා තියෙන්නේ. ඒකට ඇඟ හැමතැනම මේ ඒ අමූර්තේ බ්ලෙස් මේවා ගෑවිලා තියෙනවා. හැබැයි මේ අතේ හීල් එකෙන් අල්ලපු නිසා ඒ හීල් එක පිටිපස්සේනේ ඇචිලිස් ටෙන්ඩන් එක තියෙන. ඒකේ ඒ හරිය ගෑවිලා නැහැ. ඒකට එයාව ඒ ට්‍රෝයි ෆිල්ම් එකෙත් අන්තිමට බලන්න මේ එයාව මේ මරන්න එයාට ඊතල විද්දට එයාට මැරෙන්නේ නැහැ. හැබැයි එයාව අර ඇචිලිස් ටෙන්ඩන් එකට ඊතලේ විදුනහම තමයි ඇරෝ එකක් ඇවිල්ලා වැදුනහම තමයි එයා වැටෙන්නේ. එතකොට ඒ ඇචිලිස් මරන්න එයාව වට්ටන්න ඊතලේ විදපු තැන ඒක හින්දා තමයි ඒකට ඇචිලිස් ටෙන්ඩන් කියලා කියන්නේ. ඒකට එතන ඉන්ජරි එකක් එනවා ඇචිලිස් ටෙන්ඩිනයිටිස් කියලා. ඇචිලිස් ටෙන්ඩන් එකේ ඉන්ෆ්ලමේෂන් එකක් ආවහම එන ඉන්ජරි එක. හරි. ඊපස්සේ මේ තියෙන්නත් අපේ බොඩි එකේ තියෙන මසල්ස් ටිකම තමයි අපි ඉස්සෙල්ලා පෙන්නපු ටිකම. ඔයාලට මේ මම මේ ලෙක්චර් නෝට් එක ඔයාලට ෂෙයා කරන්න. ඒක ෂෙයා කරාම ඔයාලට බලලා මේකෙන් අයිඩියා එකක් ගන්න පුළුවන්. මේ ටික මසල්ස් ටික පොඩ්ඩක් බලලා පාඩම් කරගෙන මේ මසල්ස් වලට කියන නම් ටික බලාගෙන එන්න. එතකොට මේ තියෙන්නත් අපේ බොඩි එකේ මේ තියෙන මසල්ස් ඔයාලට පේනවා. මේ පෙක්ටොරාලිස් මේජර් කියන මසල් එක ඊට යටින් තියෙනවා පෙක්ටොරාලිස් මයිනර් කියන මසල් එක තියෙනවා. ඊට පස්සේ මේ අපේ බැක් එකේ තියෙන මසල්ස් තියෙනවා ලැටිසිමස් ඩෝසි. ඒවා අපි අද වෙලාව තියෙන විදිහට අපි කතා කරමු. හරි. දැන් මම ඊට පස්සේ ඔයාලට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ lower limb එකේ තියෙන main joints and muscles ගැන අපි separately discuss කරන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි දැන් අපි පැයකට වඩා අපි එක දිගට ලෙක්චර් එක කරා. ඔයාලට දැන් මේ කම්මැලිත් ඇති. දැන් 8:26 නේ වෙලාව නේද? 8:45 වගේ බ්‍රේක් එකක් අරගෙන ඔයාලා එන්න 8:45 වල වගේ අපි අයි ජොයින් වෙමු. වතුර ටිකක් බීලා ඔන්න රැට කෑම ඩිනර් එක අරගෙන එන්න අපි 8:45 වලට අයිත් ජොයින් වෙන්න. එතකොට ඔයාලට almost 17 minutes වගේ බ්‍රේක් එකක් තියෙනවා.